ඒ නිසා මේ කියන්නේ මේක හරිම තීරණාත්මක කාලයක්. හැම අවුරුද්දකදීම මේ කාලේ තමයි ඉතින් කනගාටුදායක කාලේ ඉතින් ඇත්තටම අපරාධේ. හරිද? දැන් ස්පෝර්ට් මීට් සීසන් එකක් පහුවෙච්ච හින්දා සමහරලාට වැඩ එහෙම මිස් වෙලා නම් දැම්ම රෙකෝඩින් බලලා කවර් කරගන්න නැත්තම් ඉතින් ආයි මේ ආත්මෙට කොට යවන්නේ නැහැ. ඊට පස්සේ සමහර වෙලාවට ළමයි ඉන්නවා මේ දෝලන හතරංග උගන්වද්දී යාන්ත්‍ර විද්‍යාව රෙකෝඩින් බලනවා. එහෙම ළමයි කට්ටියක් එනවා. මම දැන් මුලින්දම කිව්වනේ ඔක. ටික ටික ගැප් එකක් හැදෙනවා. ඊට පස්සේ ටික ටික දැන් ඔයාලට හිතෙන්න පටන් ගන්නවා මේ ලකුණු අඩු වෙන්නේ මේ අපේ වැරද්දක් හින්දා කියලා. හරිද? ඊට පස්සේ හරියන්නේ නැහැ ජීවිතේ වෙනස් කරන්න ඕන කියලා හිතෙනවා. ඔය හැමදාම ඉතින් එකම රවුම යන්නේ. ඉතින් මම හැමදාම ඔය රවුම දිහා බලාගෙන ඉන්නවනේ. ඒ නිසා මේ කියන්නේ. ඒ නිසා වැඩ මිස් කරගන්න එපා. දැන් බිග් මැච් සීසන් එක එනවා ඉවරයි. සමහර ස්කෝල් ඉවරයි. සමහර ස්කෝල් තියෙනවා. ඒ නිසා බිග් මැච් හරි ඕනේ මගුල පාඩම් ටික කට් කරගන්න එපා. ඒවත් කරන්න ඕනේ මේවා අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒවත් කරන්න ඕනේ. හරිද? මොකද සාමාන්‍යයෙන් වෙන සබ්ජෙක්ට් දැන් O level කාලේ නම් මොනවා හරි කට් වුණාම අනිවාර්යයෙන්ම අන්තිම ටිකේ ගේමක් ගහන්න පුළුවන්. ආයි කතා කරන්න දෙයක් නැහැ නේ. සයන්ස් පොතක නෝට් එකක් බලාගෙන ගේමක් ගහුවේ. මේවා එහෙම ටිකක් මිස් වුණොත් හරිම අමාරු තත්යකටපත් වෙනවා. තාම පුළුවන්. නමුත් ඔය භ්‍රමණ චලිතේ එහෙම පටන් ගත්තාම දැන් අපිට තියෙන්නේ දැන් ඔය ඝර්ෂණයේ බල සංප්‍රයුක්තතාවය ඊට පස්සේ භ්‍රමණ චලිතේනේ. චර්ෂක තීක්ෂණතාවය භ්‍රමණ චලිතේ එහෙම යන්නේ. ඒතර ඒ ටිකට විශේෂයෙන් භ්‍රමණ චලිතේට එහෙම එනකොට ඉතින් පරණ දේවල් තිබුණොත් ඉතුරු වෙලා තාම අමාරුයි වැඩේ කරගන්න. ඒ නිසා කියන්නේ මේ මහන්සි වෙලා වැඩේ කරන්න පොඩ්ඩක් සීරියස් ගන්න වැඩේ. මොකද අවුරුදු කාලේ ඊට පස්සේ දැන් බිග් මැච් සීසන් එක ඉවරනට පස්සේ අවුරුදු කාලේ එනවා. අවුරුදු කාලේ ආවට පස්සේ ඉතින් ආයි වෙසක් එනවා. ඊට පස්සේ වෙසක් බලන්න යන්නයි දන්සල් බලන්න යන්නයි ඔක්කොම කරලා ඉවරනකොට ඉතින් හරි. ඊට පස්සේ ඉතින් ටෙක් වලට ටොක් ගාලා පයින්න දෙන්නේ. ඒ නිසා මේ අහගන්න. ඒ නිසා පොඩ්ඩක් මේ ටිකේ ට්‍රැක් පයින් නැතුව ඉන්න නැත්තම් සාමාන්‍යයෙන් මම හොඳට නිරීක්ෂණය කරලා මේවා කියන්නේ. සාමාන්‍යයෙන් ළමෙක් පෙබරවාරි වල ට්‍රැක් පයින්ට ගත්තොත් ඒ පැනිල්ල ඉතින් ආයිත් ඒ ළමයා මට හම්බෙන්නේ රිවිෂන් එකේදී තමයි. පෙබරවාරි වලින් ගත්තොත් ඊට පස්සේ දැන් පෙබරවාරි මාර්තු අප්‍රේල් වෙනකොට ට්‍රැක් පැනලා කියන්නේ ට්‍රැක් කොහෙවත් ළමයා කොහෙවත්. ඇයි පෙබරවාරි ස්පෝර්ට් මීට් සීසන් එක බිග් මැච් සීසන් එක අවුරුදු වෙසක්. ඒ ගැම්ම කොච්චර ට්‍රැක් පයින්නද කියනකොට මම පොසොනොත් සමහරවිට. ඒ නිසා මේ කියන්නේ මේක හරිම තීරණාත්මක කාලයක්. හැම අවුරුද්දකදීම මේ කාලේ තමයි ඉතින් කනගාටුදායක කාලේ ඉතින් ඇත්තටම අපරාධේ. මොකද සමහර ළමයින්ගේ ෆස්ට් ටර්ම් ටෙස්ට් වල ලකුණු එහෙම අඩු වුණාට පස්සේ සමහර ළමයින්ගේ. ඒතර අඩු වුණාට පස්සේ ඒගොල්ලෝ හිතනවා දැන් ඒ අඩු වෙන එකෙන් අර ගන්න ඕන දේ නෙමෙයි ගන්නෙ. මං තාම වැඩ කරන්න ඕනේ. මං තාම ගණන් හදද්දි හිතන්න ඕනේ. තව පිළිවෙලට වැඩක් කරන්න ඕනේ කියලා නෙමෙයි. හරියන්නේ නැහැ එහෙනම් දැන් පස්සේ බලමු කියලා දැන් අර මුල් කාලේ ප්‍රශ්න ඉතුරු වුණොත් මොන හරි දෙයක් ඉගෙන ගත්තාට පස්සේ ගැටලු ඉතුරු වුණොත් ඔයාලා කල්පනා කරලා බලලා ගණන් හදලා ඒවා ක්ලියර් කරගන්න. ඊට ටික කාලයක් යනකොට ප්‍රශ්න දැන් ගොඩක් තියෙනවා. කමන්නේ නැහැ ඉතින් ප්‍රශ්න ඊට පස්සේ. ඊට පස්සේ ප්‍රශ්න වැඩි වෙලා ප්‍රශ්නයක් නැති වෙලා යනවා. ඊට පස්සේ ආයි කාලයකට පස්සේ තමයි ඉතින් ආයි ෂයි එක කරන්න ඕනේ කියලා මතක් වෙන්නේ. ඔහොම ගිහිල්ලා තව මාස 7ක්කට යද්දි. එතකොට තමයි රිවිෂන් එකත් එක්ක තමයි ආයිසරක් ෂයි එක කරන්න වෙන්නේ. ඒක ඉතින් ටිකක් අමාරු කතන්දරයක්. හරිද? ඒ නිසා කියන්නේ හොඳට වැඩ කරන්න. තාම වෙලාව තියෙනවා. හැමෝටම අදාළ නැහැ මම මේ කියන කතන්දරේ හරිද? මෙතන හොඳට වැඩ කරලා හොඳට ටර්ම් ටෙස්ට් ලකුණු දාලා පේපර් ක්ලාස් එකේ ලකුණු තියාගෙන ඉන්න ළමයිනු ගොඩාක් ඉන්නවා. ඒක නෙමෙයි මම මේ කියන්නේ රනිත් සෙට් එක කියන්නේ. අර ළමයි කොහොම යම් මොකද අරද්ද ගන්න එපා ඉස්සරහට. අර සෙට් එකට මම මේ කියන්නේ මිස් වෙච්ච දේවල් තියෙනවා නම් කවර් කරගන්න ඉක්මනට. සයිට් එකෙත් මම දැන් තව ලෙසන් පැක් වගේකුත් දානවා මේ ටිකේ ඒවත් එක්ක බලලා හෝ මොකක් හරි විදියකට නැත්නම් පරණ රෙකෝඩින් වලින් හරි මොන හරි විදියකට පරණ ටික කවර් කරගන්න. සයිට් එකෙන් කවර් කරන්නත් පුළුවන්. නැත්නම් දැන් මම මේ කියන්නේ දැන් කරන්න. මොකද ට්‍රැක් පයින්න ගත්තොත් අනිවාර්යෙන් මේ ජූනි වෙනකම්ම ඔයාලට හිතා ගන්න බෑ මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ජූනි වගේ වෙනකොට ද්‍රව ස්ථිතිය එහෙමත් ඉවර වෙලා එතකොට පට්ට පාඩම් ටිකක් ඉවර වෙලා. ද්‍රව ස්ථිතිය නෙමෙයි ජූනි වෙදී ගොඩක් දේවල් ඉවර වෙන දෝලන හතරංගනේ. එතකොට අර මොකද්ද කරන්න කියලා ඔයාලට හිතා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. මම මේ කියන්නේ අර සුළු පිරිසකට ඉතින් ගොඩක් ළමයි වැඩ කරනවා. සුළු පිරිසකට මම මේ කියන්නේ. ඒගොල්ලන්ට කියන්නේ ඒගොල්ලන්වත් හදා ගන්න ඕන හින්දා. හයි.